හැමදාමත් හැමෝගෙම මුවගට හිනහවක් ගේන ආදරණීය චරිතයක්. හැබැයි අපිට දැනගන්න ලැබුණු විදිහට අවුරුදු 36ක් ඇය මේ ක්ෂේත්‍රයේ රංගනයෙන් ඇගේ හඬින් ඇය ප්‍රේක්ෂක හදවත්වලට ආමන්ත්‍රණය කරනවා. නමුත් අවුරුදු 36ක් වෙනකනුත් ඇයට සම්මානයක් හිමි වෙලා නැති බව අපිට ඇයගෙන්ම දැනගන්න ලැබුණා. ඉතින් අද දවසේ හරිම ආදරෙන් මේ සම්මානය තුරුණු කරගෙන ඉන්න අපිට දකින්න පුළුවන්කම ලැබුණා. ඉතින් නිල්මිනී කෝට්ටේගොඩ කිව්වට පස්සේ මුළු රටක් ආදරය කරන මම හිතන්නේ මේ ප්‍රේක්ෂක සම්මානය ඇති ඔබතුමීට ආයිබෝවන්. අනිවාර්යයෙන්ම ආයිබෝවන් කියනවා. මේ දවසේ දැන් ද කැම්බිය මැගසින් එකෙන් තමයි මේ සම්මානය මේ විදිහට අපේ ශාන් මල්ලව අපේ රටේ ඉන්න දක්ෂ ආදරණීය ප්‍රවීණ කලාකරුවන්ට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එතකොට මේ වැඩ කටයුත්ත පිළිබඳව ඔබතුමීගෙන් මුලින්ම දැනගන්න කැමති මොකද හිතෙන්නේ? මං හිතන්නේ පුතා වචනකින් දෙකකින් මේක කියලා ඉවර කරන්න බෑ අවංකව. මේක අපි මෙහෙම දැක්කට මේක ඇතුලේ කියන්නේ යටිපෙළේ තියෙනවා මහ බැරෑරුම් දෙයක්. මේ දරුවා පුදුම උත්සාහවන්තෙක්. ඇඟපතින් පොඩි වුණාට ද සාමාන්‍යයෙන් අපේ රටේ මිනිසුන්ගේ අදහසක් තියෙනවා මහ නරක අදහස්. ඒ කියන්නේ සමහරුන්ගේ මේ අයියෝ එයා හරි පොඩිනේ. එයාට එහෙම වැඩක් කරන්න පුළුවන්ද? නැත්තම් ඒ වගේ නිකන් එයාට සල්ලි තියනවද? අර ඒ වගේ අමුතු අදහස් තියන අය ඉන්නවනේ. නමුත් සමහර මිනිස්සු දන්නේ නැහැ පොඩි අය තමයි වැඩකාරයෝ කියලා. අර කියන්නේ දැන් සාමාන්‍යයෙන් කියන්නේ දැන් ගාන්ධි මැතිතුමා ගත්තත් නේද? ගාන්ධි මහත්මා ගාන්ධි ගත්තත් එයා කොට මිනිස්සෙක්. එතකොට එච්චර දුර යන්න ඕනේ අපේ රටේ අමරදේව මහත්තයා බලන්න කොටයිනේ. එතකොට කොටයි කියන්නේ මේ ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රවීණයෝ ඉන්නවා වැඩි උසින් ඇඟපතින් මිනිස්සුන්ට පේන්න නැති. හැබැයි ගොඩාක් ලොකු වැඩ කරලා තියෙන සහ වැඩ කරන අය. ඉතින් මං හිතනවා ඔය ඇඟපතින් එහෙම මනින්න යන්නේ පොඳ නෑ. ඉතින් මට මේක ගැන කියන්න එකයි මං කිව්වේ මට වචනත් එන්නේ නැති තරම්. හැබැයි හරිම ගාම්භීර දෙයක් හරිම වටින දෙයක් කරේ. මේ දරුවට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියන මේ ගැටලුව මට ආවා. මොකද හැබැයි දරුවගේ තියෙන වටිනාකම කොච්චරද එයා වටා ඉන්න පිරිස මහ දැවැන්ත විදිහට මේක ඕගනයිස් කරලා තියෙනවා. ඒක හරි වටිනවා. ඉතින් මම නම් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝ සුපතල නාමයක් වේවා කියලා ශාන් මල්ලව කියන නම. හොඳයි. ඉතින් දැන් අද මේ විදිහට ඇයට විතරක් නෙමෙයි ඇයගේ ආදරණීය දියණියටත් සම්මානයක් සූදානම් කරලා තියෙනවා. ඉතින් අම්මටයි දුවටයි දෙන්නටම තමයි දැන් මේ මැගසින් එකේ තියෙන විදිහට මේ සම්මානය ලබා දෙන්න කටයුතු කරන්න අපේ ශාන් මල්ලව. ඉතින් මේ පිළිබඳව පුංචි වචනයක් කියමු. අපි මේ දැන් ඉදිරි වැඩ කටයුතු ආරම්භ කරන්න සියල්ල සූදානම් කරගෙන යන මොහොතක් තියෙන. ඉතින් ඒ පිළිබඳවත් අපි කෙටියෙන් වචනයක් කියමු. ඔව් ඇත්තටම මගේ දුවත් මේ පුතාගේ වයස වගේ. ඉතින් මට හරිම ලෝභ හිතුණා අද පැමිණීමට අවස්ථාව නැහැ ඇයගේ ජොබ් එකත් එක්ක. හැබැයි ඇය පුදුම සතුටකින් මට කතා කරා අම්මා මටත් මේ වැඩේට ආරාධනා කරලා තියෙනවා. හැබැයි මම පුළුවන් තරම් උපසම උත්සාහයක් ගන්නවා. මම මේ ශාන්ටත් කියලා තිබුණා. වැඩේ කියන්නේ එයා යට කියන්නේ එයා ඒ බොස්ගේ යටතේ ඉතින් වැඩ කරන්නේ. ඉතින් ඒ කොහොම හරි අවසරයක් ලැබිලා නැහැ බොස් නැති නිසා. ඉතින් ඒගොල්ලන්ට කොයි දේ කරන්නත් රස්සාවට ආවනත වෙන්න එපා මොන දේ කරන්නත්. ඉතින් ඒ නිසා අද එයාගේ රස්සාව නිසා එයා ගුවන් විදුලියේ වැඩ කරන කෙනෙක්. ඉතින් මේ හැමෝම දන්නවා බිනෝලි ජයමාලි කිව්වම. ඉතින් මං සතුටු වෙනවා මගේ දුව ගැන. එයා ඉන්න තත්ත්වය උඩ දැන් ඕගොල්ලොම කියනවානේ බිනෝලි බ්‍රෑන්ඩ් එකක් කියලා. අනිවාර්යෙන්. ඉතින් ඒ තත්ත්වය හදාගත්තේ එයාමයි. ඉතින් මේ වගේ තමයි ශාන් පුතාලා වගේ තමයි ඒගොල්ලෝ බ්‍රෑන්ඩ්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මගේ දුවටත් කවදා හරි හොඳ තැනක් එන්න ඕනේ. ඉතින් ඕගලන්ගේ ආදරය ගෞරවය තමයි ඉතින් ඒ හැම දෙයකටම වටින්නේ. ඉතින් හරිම නිහතමානී චරිතයක්. මම හිතන්නේ අර
එතුමිය කිව්ව වේදිකාවට ගියපු අවස්ථාවෙත් මේ පොළොවේ පාය ගහලා ඉන්න ආදරණීය රංගන ශිල්පිනියක්. ඉතින් බොහොමත්ම ස්තුතියි. අපි දෙවන අදියරේ වැඩ කටයුතු ආරම්භ කරන්න තියෙන නිසා කතාව මෙතනින් නතර කරන්න වෙනවා. ඔබතුමියගේ ඉදිරි මේ රංගන ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්, ඔබතුමියගේ ජීවිතේ වෙන්න පුළුවන් ඒ සියලු කටයුතු කරන කියන සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාර්ථක වේවා. ඔබ සියලු දෙනාගේම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා.